කොහොමද හැමෝටම අපි මේ හම්බ වීඩියෝ දාන්නේ ගොඩ කාලෙකින් පස්සේ තමයි මේ කැම්පස් එකටත් එක්ක ගොඩක් බිසි වෙලා ඉඳී අපිට ඉවරුණා 3-1 එක්සෑම් එක third year first semester එක්සෑම් එක කරුණා. ඉතින් අපි අද යනවා හෝටන් තැන්නේ. හෝටන් තැන්න යන කතාව වුණා. දැන් අපි ඉන්නේ හපුතලේ view point එකේ. view point එක නැවතුවා පොඩ්ඩක් අපි පොඩ්ඩක් බලන්න. ලස්සන පේනවා ඉස්සරහා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා අපි වීඩියෝ ටිකක් ගමු. මේ හෝටන් තැන්නට ගිහිල්ලා අපි බලමු ඉස්සරහට කොහොමද යන්නේ කියලා. Ja. Right. මේ තමයි හපුතලේ view point එක. අර සමල්වල දෝල ජලාශය පල්ලෙහාම කොළඹ මදුල්ල මාර්ගය තමයි හොඳට මේ view point එක වලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ලස්සනයි. ඉතින් අද හොඳට view එක පේනවා. මීදුමත් නැහැ. ලස්සන පේනවා. පේන ඉස්සරහට ගිහලා බලමු. වීඩියෝ ටිකක් ගන්න. හෝටන් තැන්න යන්න එන්ට්‍රස් එකට ආවා. එන්ට්‍රස් එක ගාව අපි ටිකට් ගත්තා. ටිකට් අරගෙන තමයි අපි අතට යන්නේ. අතට යන්න පුළුවන් බයික් වල. බයික් වලට ටිකට් ගන්නවා. යන් අතට. හරහට ගන්න ඕනේ.
මෙතන පාක් කරලා පාක් එකේ මේ ගාව හොඩන් තැන්නට ආවා. දැන් බයික් එකෙන් පාක් කරලා අපි දැන් යනවා මේ බලන්න ලෝකාන්තය බලන්න. ටික වේගස්සල්ල ඒ ඔක්කොම ටික බලන්න අපි ඉස්සරහට යනවා. මේ එන්ට්‍රස් එක තියෙන මෙතන. දැන් එන්ට්‍රස් වෙන්න තියෙන්නේ. ඒකට මේ පැත්තෙන් ආවොත් අපිට ආව හැකි අපුතලේ පැත්තෙන් නම් ඔහිය පැත්තෙන් නම් ආවොත් මේ පැත්තෙන් ආව එක අපි ආවේ පාරෙන්. ඊට පස්සේ අපිට ඕන නුවරඑළිය. නුවරඑළිය පැත්තෙන් එනවා නම් අපිට මේ පැත්තෙන් තමයි එන්න තියෙන්නේ. මේ හොඩන් දැන්නට අපිට එනකොට වීඩියෝ එකේ තියෙනවා මේ පාරේ මග හම්බුණා මේ ගෝනු කීප දෙනෙකුත් වීඩියෝ එකේ ඉන්නවා. මේ ගෝනුන්ගේ රජදානක් මේක. ගෝනුන් වගේම ගොඩක් වනසතුන්ගේ රජදානක් මේක මේ ගොඩ වනසත් ඉන්නවා. දිවියෝ කොටියෝ කොහොම ඉන්නවා. මෙතන පාක් කරලා දැන් අපි යනවා මේ ඇතුළට. ඉන්ට්‍රස් එකට යනවා. ඉන්ට්‍රස් එකෙන් ඇතුළට යනවා මේ හොරන් තැන්න බලන්න. අපි ඉස්සරහදී හම්බ වෙනවා. මේ ගේන්න බෑ ඔක්කොම කැලි අස්සරියම මොකොත් කියන්න බෑ ගිනි තියන්න බෑ ඔක්කොම මෙතන ගහලා තියෙනවා මේ බෝඩ් එහෙම ගහලා තියෙනවා මෙතන පියාන් ඉස්සරහට එනවා වීඩියෝ දාලා නෙමෙයි දුන්නේ. අම්මේ ගායක. මේ ගහවද නම් කැම්පේ. අද ගහන්න. අවසර ගන්න ඕනේ. අපි දැන් එල්ලින්නවා පුංචි ලෝකාන්තේ. ගාවට මේ ගොඩක් අපිට මිස්ටේ වෙන මිස්ටේ වීද නේද? මොකටද තියෙන්නේ අපිට වීඩියෝ එක හරියට පේන්නේ නැහැ. බලමු කියලා මොනවද කියන්නේ. පුංචි ලෝකාන්තේ. පේන්නේ Ini mumpul gue, ini mumpul ini kan sih. Ya, kalau aku panik ya. Panik. You. ලෝකාන්තේ. ඔව්. මේද මේ මොනවා කරන්නේ? ලෝකාන්තේ. මෙතනේ මිනිවර්ස් එක නෙමෙයි තියෙන්නේ. වර්ල්ඩ් එක. ලෝකාන්තේ.
පේන්නේ නැහැ මම. Bagaimana itu? Hari-hari kok. Ayo. දැන් ලෝකාන්තේ බලලා දැන් යනවා අපෝ බේකස් ඇල්ල බලන්න යනවා. බේකස් ඇල්ල කිලෝමීටර් දෙකක් තියෙනවා ලෝකාන්තේ ඉඳන්. අපි එනකොට ලෝකාන්තේ මීදුම තිබ්බා අපිට මොකුත් දෙවුන්නේ නැහැ. වටේ මේ වීව් එක මොකුත් දෙවුන්නේ නැහැ. ඊට පස්සේ අපි ටිකක් කළා ඉන්නකොට අපිට මේ වීව් එක පේන්න ගත්ත මීදුම ගියා. ඉතින් අපි ටික හොඳට බලලා ෆොටෝස් ගහගෙන දැන් අපි යනවා බේකස් ඇල්ල බලන්න. බේකස් ඇල්ල බලලා ඊට පස්සේ අපි ඊට පස්සේ පාක් එකක් ගිහිල්ලා පාක් එකකින් බයික් ටික අරගෙන ආපහු අපි යනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බේකස් ඇල්ලත් බලලා ඊගාට බලමු කොහොමද ලස්සන කියලා. බේකස් ඇල්ල ලෝකාන්තේ ගාව ඉඳන් කිලෝමීටර් දෙකක් තියෙනවා බේකස් ඇල්ලට. තන පිට්ටනේ මැදින් තමයි යන්න තියෙන්නේ. පිට්ටනේ තැන්නක් තියෙන්නේ. ඉතින් අපි පුංචි ලෝකාන්තේ ඉඳන් ලෝකාන්තේ ගාවට එනකොට තිබ්බේ අපිට කැලෑබද මාර්ගයක් තිබ්බේ. දැන් මේ මාර්ගය වෙලා තියෙන්නේ තනිකරම තන පිට්ටනේ මැදි. තනිතලා මැදින් තමයි වෙලා තියෙන්නේ. ලස්සනට අර පැත්තේ කඳු කර මේ පරිසරයට දාලා ලස්සනට වෙනවා. යන් බලමු ඉස්සරහට කියලා කොහොමද ලස්සන එක උඩින් දෙන්නේ. මේ ගහලා තියෙනවා දැන් කුටි කියලා. එතකොට අපි පිළිපදින්න ඕනි කරුණු ඉස්සරහ ඈතට යන ගම පාර පේනවා ඉස්සරහට. අපි කොහොමද ඉතින් අපිට ආපු පුංචි විවේකයක් නේ මේක. අපිට ආපු මේ වැඩත් එක්ක තියෙන මේක ලොකු විවේකයක් වෙනවා. අපිට ඉස්සරහට මාසෙකමාරක වගේ විවේකයක් අපිට හම්බෙන්නේ, වලුවක් හම්බෙන්නේ. එතකොට ඉතින් මේ අපි මම බලාපොරොත්තු වෙනවා තව ඉස්සරහට ඔයාලට අපේ නිවාඩුවේ තියෙන නිවාඩුව ගත කරන්න හැටි වීඩියෝස් කීපයක් channel එක හරහා ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. තව තැන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තැන් වල ගිහිල්ලා මම වීඩියෝ channel එකේ දානවා. මේ ඔයාලවත් බලන්න. දැන් මේ ඊයේ එක්සෑම් වුණා අපිට. එක්සෑම් ඉවරලා ඉතින් අපි තියෙන කරා කොහෙද යන්නේ කියලා. ඉතින් කියලා බලුවාට පස්සේ අපිට ළඟයි කැම්පස් එකේ ඉඳන් සබරගම් කැම්පස් එකේ ඉඳන් ළඟයි හොටන් තැන්නට. ඉතින් හොටන් තැන්නට ආවා අපි. ඇවිල්ලා දැන් අපි ආයේ එහෙන් යනකොට කැම්පස් එකේ ඉඳන් 10 මාට වගේ ආවේ. මෙහෙට යනකොට 12 මාර වගේ වුණා. ඊට පස්සේ දැන් අපි ඉතින් යනවා ගිහිල්ලා බේකස් ඇල්ලට ගිහිල්ලා ඒකත් බලලා ඊට පස්සේ කැම්පස් එකට යන්න තමයි මේ බලාපොරොත්තුව. අද නම් හොඳට මේ දවස්වල වැස්ස තිබිලා තියෙනවා. අද හැබැයි හොඳට අවුව තියෙන්නේ. ඒකින්ද පොඩි සීතලකුත් තියෙනවා. සීතල වැඩි දැනෙන්නේ අපිට මේ අවුව තියෙන හින්දා. පේන ඉස්සරහට යන්න බලන්න. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh, traveler, you carry the sun in your stride.